අයිබෝන් වෙල්කම් හැමෝම ආදරින් පිළිගන්නවා මගේ පලවෙනි වීඩියෝ එකට මහිතැන හුඟක් දෙනෙක් මේ විඩියෝක දකිනව ඇත්තේ දකින්න බලන්න එන්න ඇත්තේ මං මගේ ෆෙස්බුක් පේජකෙන් කරපු ඉනිටේෂන් එකත් එක්ක එහම නැතු මේ විඩියක ඔගොල්ලෝ යුටබ් එකෙන් දකින්න හම්බෙන් දකින එකක්නම් මම ගැන මම වැඩි කතා කරන බලාපොරොත්තු වන්න හැ මම සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් ලංකාවේ හැබැයි ඊට අමතරව මම අවුරුදු 12-13ක් විතර දැන් කරගෙන යන ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඒකත් එක්ක මම හිතනවා මම දකින්න සහ අත්දැකපු දේවල් එක්ක මේ පේජ් එකත් එක්ක සහ අවුරුදු 30කට වැඩි කාලයක් ක්‍රිකට් බලපු ප්‍රේක්ෂකයෙක් හැටියට මට යම්කිසි දෙයක් කියන්න මගේ මතය කියන්න යම්කිසි හැකියාවක් තියෙනවා කියලා මේක ඇත්තටම මේ මම ටික කාලයක් කරන්න තිබු channel එකක් විවිධ හේතුන් හින්දා මගෙත් තියෙන යම් යම් පසුබටතාවයන් නිසා පොඩ්ඩක් කල් ගියා. ඊට අමතරව ඇත්තට මේක මම කරන්න හොඳ අවස්ථාවක් තිබුණා මට මේ ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ පාකිස්තාන් ටුවර් එක ඉවර වෙලා හැබැයි රටේ වෙච්ච අවසනාවන්ත තත්ත්වයක් එක්ක පොඩ්ඩක් කල් ගියා. ඉතින් දැන් මේ ගිය සතියේ වෙච්ච වෙනස්කම් ගොඩක් වුණා ලංකාව ක්‍රිකට් සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා මේක අයිඩියල් ටයිම් එක කියලා මට channel එක පටන්ගෙන පළවෙනි වීඩියෝ එක කරන්න. ඉතින් මේක මම ඇත්තටම page එක අවුරුදු 2013ක් කරාට ඒකේ මම ලියන එක විතරයි කරේ. ඉතින් මේක මට අලුත් මාධ්‍යයක්. මමත් දෙයක් ඉගෙන ගනිමින් කරන්නේ. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මොනවා හරි ඔයගොල්ලෝ දකිනවා නම් කමෙන්ට් කරන්න. මම හදාගන්න බලන්න. ඊට අමතරව මගේ පේජ් එක ෆලෝ කරපු කෙනෙක් නම් දන්නවා ඔයගොල්ලෝ මගේ මොන වගේ අයිඩියාස් තියෙන්නේ කියලා. ඉතින් එතනින් ඔයගොල්ලෝ පේජ් එකෙන් දෙයක් ගත්තා නම් මම මේ channel එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට විශේෂයෙන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මොකක් හරි අපි කතා බහ කරන්න එක මාධ්‍යයක් කරගන්න සහ මගේ මොකක් හරි මතයක් තියෙනවා නම් මම ඒ දේ කියන්න තමයි මේ channel එක භාවිතා කරන්නේ. ඉතින් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි යමු පළවෙනි වීඩියෝ එකට. මම මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ වෙච්ච යම් යම් චේන්ජස් සහ අපේ ඊළඟ වර්ල්ඩ් කප් එකට ඒක කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් ගිය සතියේ වෙච්ච වෙනස්කම් ගැන පොඩ්ඩක් කතා කරන්න කලින් අපි ආපස්සට යන් පාකිස්තාන් ටුවර් එකට. මොකද කිව්වොත් එතෙන්දි තමයි අපිට මේ වෙච්ච වෙනස්කම් වල පටන් ගන්නෙන්නේ. මොකද චරිත් අසලංකගෙන් කැප්ටන්සි එක తాවකාලිකව දසුන්ෂානකට යනවා ට්‍රයි සීරීස් එකට. එතෙන්දි චරිත් අසනීප තත්වයක් කියලා තමයි ඒක නිසා තමයි දසුන්ට తాවකාලිකව කැප්ටන්සි එක දෙන්නේ කියලා කිව්වේ. හැබැයි ඔය සීරීස් එක ඉවර වෙලා මේ ගිය සතිය වෙනකන් එහෙම කතා බහ තිබුණා කැප්ටන්සි එක කොහොමත් දසුන්ට යන්න ඉඩ තියෙනවා කියලා වර්ල්ඩ් කප් එකට. ඉතින් ඒක කන්ෆර්ම් වුණා මේ පහුගිය සතියේ. ඊට කලින් අපේ හිටිය තේරීම් කමිටුවත් වෙනස් වුණා. තේරීම් කමිටුව වෙනස් වෙලා ඊට පස්සෙන්දා තිබිච්ච ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී තමයි අනවුන්ස් කරේ දසුන්ෂානක ඊළඟ T20 වර්ල්ඩ් කප් එක දක්වා T20 කැප්ටන් විදියට පත් කරනවා කියලා. ඉතින් මේ වෙද්දී අපිට තව මාස 2කට අඩු කාලයක් තියෙන්නේ ඊළඟ වර්ල්ඩ් කප් එකට දක්වා. මේ වෙනකොට අපේ දැන් ගිය වර්ල්ඩ් කප් එකේ ඉඳන් මේ වර්ල්ඩ් කප් එකේ දැන් අද ගත්තොත් අපිට මාස 18ක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි මේ මාස 18 මොකක් හරි ප්‍රෙපරේෂන් එකක් කරගෙන ආවා නම් දැන් මේ තිවිච්ච තත්ත්වයෙන් සම්පූර්ණ වෙනස් තත්ත්වයක තියෙන්නේ. මොකද අපේ කෝචින් ස්ටාෆ් එකෙත් යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින්දී තාම සනත් ඉන්නවා. සනත් හෙඩ් කෝච් ඉන්නවා ඇරෙන්න. හිටපු කැප්ටන් මේ වෙද්දි වෙනස් වෙලා තියෙනවා. තේරීම් කමිටුව වෙනස් වෙලා තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ අපේ T20 පහුගිය කාලේ අපේ T20 performance අරන් බැලුවොත් අපේ ඕපනින් පාර්ට්නර්ෂිප් එක තමයි අපේ යම්කිසි ස්ථාවර මට්ටමක තිබුණේ මෑතක් වෙනකන්. ඉතින් ඒකත් මේ වෙද්දි වෙනස් වෙලා තියෙනවා. ඒක ලොකු ගැටලුවක් නැහැ. මොකද කමිල් විශාර දුන්න ඒ chances දෙකේ විතර අන්තිමට එයා සෑහෙන දෙයක් කළා පෙන්නුවා එයාට කරන්න පුළුවන් කියලා. හැබැයි ඔය අපේ බැටිං ලයින් අප් එක අරන් බැලුවොත්
පැතුම් නිස්සංක කන්සිස්ටන්ට්ලි හොඳට පොහොම කරා. ඊට අමතරව පොහොම කරපු ක්‍රීඩකයෝගෙන් හිටියේ කුසල් මෙන්ඩිස් යම් තාක් මට්ටමකට යාගෙත් මෑතභාගේ අන්තිම කාල වෙනකොට යාගේ තිබිච්ච කන්සිස්ටන්සි එකක් නැති වෙලා තිබුණා T20 ෆෝමැට් එකේ. ඉතින් ඔයි දෙන්න ඕපන් පාර්ට්නර්ෂිප් එකෙන් තමයි අපි දිනපු මැචස් වලත් යම්කිසි මට්ටමකට අපිට දිනන්න පුළුවන් තැනකට මැච් එක අරගෙන දෙන්න ප්‍රධාන හේතුව තමයි බැටින් පැත්තෙන් ඒ දෙන්නගේ පාර්ට්නර්ෂිප් එක. ඉතින් මේ විදිහට ඒකත් චේන්ජ් කරලා තියෙනවා. ඉතින් ඔය ඔක්කොම චේන්ජසුත් එක්ක ඊළඟ වර්ල්ඩ් කප් එකට තියෙන්නේ තව මාස දෙකකටත් අඩු කාලයක්. ඉතින් එහෙම තියලා මෙච්චර චේන්ජස් වගේක් වෙද්දී අපි වර්ල්ඩ් කප් එකට මාස 18ක් තිස්සේ කරපු සූදානම සහ ඒත් විච්ච ප්ලෑනිං වලට වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් අද මේ කන්ටෙන්ට් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊයේ තිබිච්ච ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද වික්‍රමසිංහ කරපු යම් යම් දැනුවත් කිරීම සම්බන්ධයෙන්ුත් ඉතින් එතන පොසිටිව්ස් කීපයකුත් තියෙනවා. හැබැයි පොසිටිව්ස් වලට යන්න කලින් මේ වෙච්ච චේන්ජස් එක්ක මේ වර්ල්ඩ් කප් එක දක්වා අපිට ඒක මොන වගේ බලපෑමක් තියෙයිද කියලා අපි සාමාන්‍ය විදිහට හිතුවොත් තියෙන නෙගටිව් ඉම්පැක්ට් එක මොන වගේද කියලා පොඩ්ඩක් කතා කරලා ඉන්න හිතුවා. මොකද දැන් අපි මාස 18ක් වෙනවා ගිය වර්ල්ඩ් කප් එක ඉවර කළා අද වෙනකොට. ඉතින් සාමාන්‍ය මාස 18ක් කියන්නේ අපිට ප්‍රිපෙයාර් වෙන්න තිබිච්ච කාලය. මේ දක්වා මොනවා හරි මාස 18ක් තුල අපි ප්ලෑන් එකක් අරගෙන ආවා නම් දැන් ඔය මේ වෙච්ච චේන්ජස් උත් එක්ක ඒක සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කැප්ටන් කෙනෙක් වර්ල්ඩ් කප් එකකට මාස දෙකකටත් අඩු කාලයක් තියලා චේන්ජ් කරනවාද කියන එක හිතලා බැලුවොත් ඕගොල්ලොන්ට යම්කිසි විදිහකින් හිතා ගන්න පුළුවන්. මොකද මේ මාස 18ක් ප්ලෑන් කරලා කැප්ටන් කෙනෙක් යටතේ ටීම් එකක් හදාගෙන ඇවිල්ලා වර්ල්ඩ් කප් එකට මාස දෙකක් තියලා ටීම් එක කැප්ටන් මාරු කරනවා නම් ඒක සාමාන්‍යයෙන් කරන දෙයක් නෙවෙයි. දැන් කාට හරි ආගියුමන්ට් එකක් ගේන්න පුළුවන් අපි 2014 වර්ල්ඩ් කප් එකෙත් ඔය විදිහට ටූර්නමන්ට් එක මැදදී කැප්ටන් චේන්ජ් කරලා අපි කොහොම හරි වර්ල්ඩ් කප් එකක් දින්න කියන එක ඇත්ත. ඒක කරා. ඒක කරද්දි පොඩ්ඩක් හිතලා බලන්න ටීම් එකේ හිටිය අනිත් සීනියර් ප්ලේයර්ස්ලා කවුද කියලා. එතනම හිටිය කැප්ටන්ස්ලා පාරණ කැප්ටන්ස්ලා සීනියර්ම කැප්ටන්ස්ලා දෙන්නෙක් මහේල සංඝා ඊට අමතරව දිල්ෂාන් හිටියා හුඟක් සීනියර් ඒ වගේම පාරණ කැප්ටන් කෙනෙක්. ඇන්ජලෝ මෙතිව්සුත් ඒ වෙද්දී අපේ ටෙස්ට් සහ වන් ඩේ ෆෝමැට් වල කැප්ටන්. ඉතින් ඔය කැප්ටන්ස්ලා ඔක්කොම ඉන්න තැනක තමයි ලසිත් මාලිංගට දිනේෂ් චන්දිමාල්ගෙන් කැප්ටන්සි එක චේන්ජ් කරලා දුන්නේ. ඉතින් එයාට ඔය හැමෝගෙම සපෝට් එකත් හම්බුණා. ඒත් එක්ක තමයි එයාට වර්ල්ඩ් කප් එක දිනන තැන දක්වා ගෙනියන්න හම්බුනේ. ඒක ඉතින් හැම කෙනෙක්ටම කරන්න පුළුවන් කියලා අපිට හිතන්න අමාරුයි. හැබැයි ඉතින් දසුන් ශානකට දැන් මේ කැප්ටන්සි එක දුන්නේ. දසුන් කාලයක් අවුරුදු දෙකකට වැඩි කාලයක් ලංකාවේ කැප්ටන්සි එක කළා. වර්ල්ඩ් කප් T20 වර්ල්ඩ් කප් දෙකක් කැප්ටන්සි කරපු කෙනෙක්. ඉතින් එක්ස්පීරියන්ස් පැත්තෙන් එයාට එහෙම ගැටලුවක් නැතුව ඇති ලොකුවට. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ එයා බාරගන්නේ අවුරුදු එකමාරක් තිස්සේ චරිත කරගෙන ආපු ටීම් එක. එයා දන්න ප්ලේයර්ස්ලා තමයි ඔක්කොම වගේ ඉන්නේ. මොකද එයා කැප්ටන් කරන කාලේ හිටපු තේරීම් කමිටුවත් එක්ක අලුතෙන් ආපු ප්ලේයර්ස්ලා තමයි මේ වෙද්දී මේ ටීම් එකේ හුඟක් ඉන්නේ. දෙතුන් දෙනෙක් කැරෙන්න. ඉතින් එයාට ලොකු ගැටලුවක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් අර මොනවා හරි ටීම් එක බිල්ඩ් අප් කරගෙන ආවනම් කැප්ටන් කෙනෙක් යටතේ ඒක එකපාරට එයාගෙන් ගලවලා තව කෙනෙක්ට දෙද්දි මොකක් හරි කන්ටිනියුටි එකේ ඉෂුව එකක් එනවද නැද්ද කියන එක අපිට හිතන්න වෙනවා. ඒත් එක්කම චේන්ජ් වුණා අපේ සිලෙක්ෂන් කමිටි එක. සිලෙක්ෂන් කමිටි එක ඇත්තටම චේන්ජ් වුණා කියන්නේ මේ මාසේ වෙනකන් තමයි ඒගොල්ලොන්ගේ කාලය තිබුණේ. ඉතින් ඒක මේ දෙසැම්බර් වල ඒගොල්ලොන්ගේ ටර්ම් එක ඉවරනවත් එක්ක ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලලා තිබුණා ඇප්ලිකේෂන්ස් අලුතෙන් තේරීම් කමිටුවට කවුද එන්න කැමති ඒගොල්ලොන්ට ඇප්ලිකේෂන්ස් එවන්න කියලා. හැබැයි දැනගන්න තිබිච්ච විදිහට කවුරුවත් ඇප්ලිකේෂන්ස් එවලා තිබුණ නැහැ. ඉතින් ඒකත් එක තමයි මේ වෙලාවේදී හිටපු තේරීම් කමිටු ප්‍රධානී මේ තරංගගේ සිලෙක්ෂන් කමිටියට කලින් හිටපු ප්‍රමෝද වික්‍රමසිංහ සිලෙක්ෂන් කමිටි චෙයාමන් විදිහට ප්‍රමෝද ආයිත් පත් වෙන්නේ. ඉතින් මෙතන අරන් බැලුවොත් අපි 2023ට වගේ ආපස්සට යන්න ඕන. මොකද ප්‍රමෝද්‍ය 2023 වර්ල්ඩ් කප් එක ඉවර වෙලා අපි සෑහෙන ප්‍රශ්නකාරී විදියට වර්ල්ඩ් කප් එකෙන් එළියට ආවට පස්සේ තමයි ප්‍රමෝද්‍ය එයා හිටපු තනතුරෙන් ඉවත් කරන්නේ.
ඉති ඒ ගැන ප්‍රමෝද කියනවා ඊයේ තිබිච්ච මේ ප්‍රෙස් කන්ෆරන්සගේදීත් ප්‍රමෝද ගැන ඇත්තරම පොඩ්ඩක් කතා කරන්න ඕන මොකද මම මගේ පේජ්ජක ෆලෝ කරපු කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා ඇති මං හුඟක් වෙලාවට යාව බැක් කරා 2023 වර්ල්ඩ් කප් එක වෙනකම්ම 21 යා බාරගත්ත තැන ඉඳන් මොකද කොහොම කිව්වා වුණත් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් අපි 2017 2020 21 වගේ කාලේ දක්වා ලංකාවේ ওই අතරමැද වෙච්ච වෙනස්කම් කැප්ටන්සි චේන්ජස් ඔය හැම දෙයක් එක්කම අපේ ක්‍රිකට් වල තිබිච්ච තැන සහ 2021 ප්‍රමෝද්‍ය මොකක් හරි දෙයක් කරන්න උත්සාහ කරා කියන එක අපිට පේන්න තිබුණා විශේෂයෙන්ම එයා යුත් පොලිසි එකක් ගෙනල්ලා ඒත් එක්කම ෆිට්නස් ගැන ෆිට්නස් වලට මූලිකත්වය දීලා එයා දෙයක් කරන්න හැදුවා ඒක කරගෙනත් ගියා යම්කිසි කාලයක් වෙනකම් හැබැයි අතරමගදී මොකක් හරි හේතුවක් නිසා එයා ඒක ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී තිය කියනවා එයාට එළියෙන් ආපු ප්‍රෙෂර් එකත් එක තමයි ගොඩක් චේන්ජස් කරන්න උනේ ඊටත් අමතරව 2023 වර්ල්ඩ් කප් එකේදී අපිට ඉන්ජරිස් ගොඩක් අතරම තිබුණා ඉන්ජරි කියන්නේ අපේ හිටිය ප්‍රධානම ක්‍රීඩකයා තුන්ගරේ ක්‍රීඩකයා වනිදු හසරංග පනිදුත් ඉන්ජර්ඩ් වෙලා ඉන්න වෙලාවක දුෂ්මන්ත චමීරත් ඉන්ජ වෙලා ඉඳලා අතරමැග තමයි වර්ල්ඩ් කප් එකට එකතු වෙන්නේ ඒ වෙද්දි අපිට වෙන්න ඕන හුඟක් දේවල් වෙලා ඉවරයි වර්ල්ඩ් කප් එකේ ඉතින් එහෙම තියෙද්දි මේ ප්‍රශ්නත් එක්ක තමයි අපේ වර්ල්ඩ් කප් එකෙන් එළියට යා ගිහිල්ලා ප්‍රමෝද්‍යත් එයාගේ පොසිෂන් එකෙන් අයින් කරලා හිටපු ක්‍රීඩා ඇමතිතුමා. ඉතින් එතෙන්දී ඊයේ ප්‍රමෝද කියනවා ඒ වෙච්ච සිද්ධි සම්බන්ධයෙන්ුත් ඒත් එක්ක මෙයා ගිය පාර ඔය තමන්ගේ හිටිය තනතුරෙන් අයින් වෙලා යද්දී එයා කතාවක් කියනවා මීඩියා වලට කුමන්ත්‍රණයක් ගැන. ඒ ගැනත් ඊයේ ප්‍රශ්නයකට උත්තර දෙලා එයා කියනවා මේ ඒ ගැන හිටපු ඇමතිතුමාට ලියුමකුත් බාර දීලා තියෙන්නේ ඒත් එක්කම ඉන්වෙස්ටිගේෂන් එකකටත් ගිහිල්ලා එයාගේ උත්තරත් දුන්නා. ඉතින් ඒක ගැන එතනින් එහාට එයා කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එක වෙනවා එතනින් එහා මොකක්ද උනේ කියලා එයා කියන්නේ නැහැ. ඉතින් ওই කුමන්ත්‍රණය ගැන ආයිත් ඉස්සරහට කතා කරයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එතකොට ඊයේ ප්‍රෙස් කන්ෆරන්ස් එකට ආවොත් ඊයේ ඇත්තටම ওই ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී අපේ අනවුන්ස් කරා දසුන් ශානක වර්ල්ඩ් කප් එක දක්වා කැප්ටන් කියන එකට අමතරව 25 දෙනෙක්ගෙන් යුත් මූලික සංචිතයක් අපේ වර්ල්ඩ් කප් එකට. ඉතින් එතෙන්දී ඒ ස්කෝඩ් එක එනවුස් කරනකොට ප්‍රමෝද කියනවා මේ එයා මේ ස්කෝඩ් එක එනවුස් කරන්නේ මීට කලින් හිටිය සිලෙක්ෂන් කමිටි එක සිලෙක්ට් කරලා තිබිච්ච ස්කෝඩ් එකක් එයා දිගට එයා වෙනසක් කරන්න නැතුව ඒ ස්කෝඩ් එකම තමයි සිලෙක්ට් කරේ. මොකද ඒගොල්ලෝ කරගෙන ආපු ප්ලෑන් එකක් තියෙනවා නම් ඒක එයා මෙහිම ලොකුට වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ තිබිච්ච ඒගොල්ලෝ ප්ලෑන් කරලා සිලෙක්ට් කරලා තිබිච්ච 25 දෙනාව තමයි මේ එයා මෙතෙන්දි පික් කරේ කියලා. මොකද ඒගොල්ලෝ සිලෙක්ෂන් කමිටි එක ඇත්තටම පොයින්ට් උනේ බ්‍රහස්පතින්දා. එතකොට සිකුරාදා තමයි මේ ප්‍රෙස් කන්ෆරන්ස් එක තිබුණේ. ඉතින් මේ 25 ඇතුළේ ඇත්තටම ඉන්නවා ඔය මාස 18 අපි ගිය වර්ල්ඩ් කප් එකේ ඉඳන් කාලේ ගත්තොත් ටීම් එකේ ඔය ස්කවුට්ස් වල හිටපු නැති ක්‍රීඩකයෝ දෙතින් දෙනෙකුත් විශේෂයෙන්ම ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වල්ල කියන නම් දෙක දැන් මේ වෙනකොට සෝෂල් මීඩියා වල සෑහෙන කතා කරනවා. අපේ විමුත් කරුණාරත්නත් Facebook පෝස්ට් එකක් දාලා තිබුණා මේ 25 දෙනාගේ සංචිතය ඇයි අපේ බානුක රාජපක්ෂ සහ දිනේශ් චන්දිමාල් නැත්තේ ඒගොල්ලොන්ට ලොකු පාරවල් ගහන්න පුළුවන් කියන එක. ඉතින් දිනේශ් චන්දිමාල් ඇත්තටම දිනේශ් චන්දිමාල්ගේ T20 ඉන්ටර්නැෂනල් T20 ස්ටැට්ස් ගැන මම කතා කරන්නේ නැහැ. ඕන කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒක බලලා ඒ ස්ටැට්ස් තියෙන ක්‍රීඩකයා දිනේශ් චන්දිමාල් කියන නම පොඩ්ඩක් අමතක කරලා ඒ තියෙන ස්ටැට්ස් තියෙන ක්‍රීඩකෙක් T20 ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සෙල්ලම් කරන සුදුසුද නැද්ද කියන එක ඕගොල්ලොම හිතලා බලන්න. බානුක ගැන කිව්වොත් බානුක අන්තිම කාලේ යාගේ තියෙන ස්ටැට්ස් ටික අරන් බලන්න ඒක එකක්. ඒක සහ බානුක අන්තිමට ඔය පාකිස්තාන් ට්‍රයි සීරීස් එකේ සෙල්ලම් කරපු මැච් එකේ යා බැට් කරපු විදියත් ඒත් එක්කම යාගේ රනින් බිට්වීන් විකට්ස් බලුවොත් ඒක බලපු කෙනෙක් හැටියට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ආයිත් බානුක ඉල්ලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. මම සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර 30කට වැඩි කාලයක් මේ ක්‍රීඩාව බලන ප්‍රේක්ෂකයෙක් හැටියට මේ මැච් එකේ සෙල්ලම් කරපු විදියත් එක්ක
මං හිතන්නේ අපිට එයාව බැක් කරන්න පුළුවන් කියලා අයිට් ටීම් එකේ ඉන්න ඕන කියලා. ඉතින් ওই තත්ත්වෙත් එක තමයි අපේ ওই දැන් ওই 25 දෙනාගේ ස්කොට් එකේ DDS සහ දික් වෙලා තින්නේ. ඉතින් එතෙන්දී ප්‍රමෝද කියන්නේ 25 කලින් සිලෙක්ෂන් කමිටි එකෙන් ඒගොල්ලෝ ඒ වෙද්දිත් සිලෙක්ට් කරලා තිබුණේ. ඉතින් ওই නම් දෙක එතෙන්ට ආවේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ. ප්‍රමෝද කියන්නේ දික්වැල්ල ගැන කියන්නේ එතනට අපිට ඇඩිෂනල් කීප කෙනෙක් ඕන වුණා. ඒකින්ද තමයි දික්වැල්ල සිලෙක්ට් කරේ කියලා. DDS ඉතින් බොහෝ දුරට අපේ අන්තිම වර්ල්ඩ් කප් හැම එකෙම වගේ හිටපු ක්‍රීඩකයෙක්. ඉතින් වර්ල්ඩ් කප් එකක් හිට වෙද්දි DDS ටීම් එකට එනවා කියන එක අපිට අලුත් දෙයක්වත් නෙවෙයි. ඉතින් ඒක කතා පැත්තකින් තිබ්බොත් ඊළඟට ප්‍රමෝද කියනවා දැන් එයා ලොකු වෙනසක් කරන්න යන්නේ නැහැ සිලෙක්ෂන් පැත්තෙන්. ඊට අමතරව කෝචින් ස්ටාෆ් එකේ විශේෂයෙන්ම හෙඩ් කෝච් සනත් ජයසූරියත් එක්ක එයාගේ ප්ලෑනින්ග්ස් එක්ක ප්‍රමෝද ඉස්සරහට යන්න ඒ විදිහටම වැඩ ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එයා කියනවා සනත් එක්ක එකට සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ 96 වර්ල්ඩ් කප් එකක් දිනපු ටීම් එකේ. ඉතින් ගැටලුවක් නැහැ. ඒක හින්දා සනත් එක්ක ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිත් හිතනවා එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. පහුගිය කාලේ ප්‍රමෝද්‍ය සිලෙක්ෂන් කමිටි චෙයාමන් මිට කලින් ටර්ම් එකේ ඉන්නකොට වෙච්ච යම් සිද්ධි සහ එතකොට හිටපු පරණ ක්‍රීඩකයෝ මාධ්‍යවලට ගිහිල්ලා එක එක අවස්ථාවලදී දක්වපු අදහස් තියෙනවා. ඉතින් මම ඒවා මතක් කරන්න යන්නේ නැහැ. ඕන කෙනෙක්ට සමහරක් මතකය දන්නවා ඇති. සහ YouTube එකේ තියෙනවා ඒ වීඩියෝස් ඒගොල්ලෝ කරපු ක්‍රිටිසිසම්. ඉතින් මම කියන්න මොකක්ද කියලා ප්‍රමෝද දැන් චීෆ් සිලෙක්ටර් ඉන්නවා සහ අපේ හෙඩ් කෝච් සනත් ජයසූරිය ඉන්නවා. මේ දෙන්න හිටිය පොසිෂන්ස් දෙක මීට අවුරුදු දෙකකට විතර කලින් මම ඔය කියන්නේ 2023 වර්ල්ඩ් කප් එකේ ඔය ප්‍රශ්නත් එක්ක යන කාලේ ඒ දෙන්න හිටපු ස්ටාර්ස් දෙක අරන් පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ තිවිච්ච තත්ත්වෙත් එක්ක මේ දෙන්න එකට ඉස්සරහට වැඩ කරන් යන්න ඒගොල්ලෝ ප්‍රමෝද කියන කිසි ගැටලුවක් නැහැ කියලා. ඉතින් අපිත් හිතනවා ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලෝ කාලයක් එකට සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ නිසා මම හිතනවා එහෙම ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. අර මොන හරි ප්‍රශ්න තිබ්බනම් ඒව විසඳගෙන වැඩේ ඉස්සරහට කරගෙන යයි කියලා අපි තරග නරඹන ප්‍රේක්ෂකයෝ හැටියට හිතනවා. ඒත් එක්ක ප්‍රමෝද කියනවා ලසිත් මාලිංගත් අපේ දැන් කෝචින් ස්ටාෆ් එකට එකතු වෙලා තියෙනවා කියන එක. ඒක තාම ඇනවුස් කරලා නැහැ ලසිත් ඔෆිෂියලි කොයි විදිහටද ඉන්වෝල්ව් වෙන්නේ කියන එක. ඉතින් ඒ විදිහට බැලුවොත් ඔය මම සනත් ප්‍රමෝදගේ අර අවුරුදු දෙකක විතර පරණ කතාවක් කිව්වේ මම දැන් ඔය කිව්ව නෙගටිව් සයිඩ් එකත් එක්ක. ඉතින් ඒ ප්‍රශ්න නැතුව ඒගොල්ලන්ට කරන් යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා නම් සහ එකට සෙල්ලම් කරපු ඒ අත්දැකීමුත් එක්ක ඒකට කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ. අපිත් හිතනවා ඒගොල්ලෝ ඒ විදිහට කරගෙන යයි ප්‍රශ්නයක් නැතුව කියලා. දැන් මෙච්චර වෙනස්කම් අපේ කැප්ටන් ගිනලා සිලෙක්ෂන් කමිටි චේන්ජ් වෙලා ඔය කෝචින් ස්ටාෆ් එකෙත් කිහිප දෙනෙක් වෙනස් වෙලා මේ චේන්ජස් උත් එක්ක ඊළඟ අපි හිතන්නකෝ ඊළඟ වර්ල්ඩ් කප් එකේ මාස දෙකකින් වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරලා හරි විදියට ගියොත් හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි නරක විදියට පෙරදුනා කියලා හිතන්නකෝ. එතකොට කවුද මේකේ රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ, accountability එක ගන්නෙ? මොකද මේ දැන් මාස 18ක් තිස්සේ ප්ලෑන් කරලා තියෙනවා මේක ප්ලෑනින් කරේ නැහැ කියලා අපිට කියන්න බෑනේ. මොකක් හරි ඉස්සරහා හිතලා ඒගොල්ලෝ කරන් ආපු වැඩපිළිවෙල තිබුණා. දැන් ඉතින් මේ වෙනස්කමුත් එක්ක ඒක කොහොම කිව්ව වුණත් යම් කිසි මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේක කාටවත් ඇඟිලි දෙක කරලා කරන්න කියන්න බෑ. දැන් සනත් හෙඩ් කෝච් විදිහට ඉන්න අපි දන්නවා සනත් හෙඩ් කෝච් විදිහට ඉන්න ගාමම සෑහෙන්න හැම දෙයකටම ඉන්නෝල් වෙලා වැඩ කරපු කෙනෙක්, වැඩ කරන කෙනෙක්. ඒ අපේ පර්ෆෝමන්ස් එක අපි හිතමුකෝ අපි නරක විදිහට පෙරදුනා කියලා. එතකොට කාටද අපි පොයින්ට් අවුට් කරලා කියන්නේ මේ මෙයාගේ ඩිසිෂන්ස් ඉඳ තමයි මෙහෙම උනේ. එහෙම කියන්න පුළුවන් තත්ත්වයක් තියෙද කියලා බලන්න මේ වෙච්ච වෙනස්කම් එක. මේක දසුන්ට මේ රෙස්පොන්සිබිලිටි ගන්න පුළුවන්ද? මොකද එයා මාස දෙකකටත් අඩු කාලයක් තියලා කැප්ටන්සි එක බාරගත්තේ. එතකොට චරිට කොහොමදත් මේකෙන් ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් දසුන් මේ දේ නොදැන කැප්ටන්සි එක බාරගත්ත කියලා හිතන්නත් අමාරුයි. ඒකින්ද එයා දන්නවා මෙතෙන් එයාට එන ඉස්සරහට මොකක් හරි වැරදුනොත් බ්ලේම් එකක් එන්න පුළුවන්. එයා ඒ තත්ත්වයට මුහුණ දුන්නා.
2023 ඒත් එක පොඩ්ඩක් කියන්න ඕන මේ අපි ඔය දැන් කැප්ටන්ස්ලා මාරු කරන විදිය ගැනත් වර්ල්ඩ් කප් කිට්ටුවේදී අපි කැප්ටන්ලා මාරු කරේ පළවෙනි පාර නෙවෙයි ඔක දසුන්ටත් වුණා. දසුන්ට ඒ දේ වෙච්ච විදිය මන් අනුමත කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ෆෑන් කෙනෙක් හැටියට. මොකද වර්ල්ඩ් කප් එකක් අතරමැද යාව කැප්ටන්සියෙන් අයින් කරේ කැප් මොන තත්ත්වයේ තිබුණා වුණත් අපි වර්ල්ඩ් කප් එකට ප්‍රිපෙයාර් වෙලා ගියා නම් ඒ කැප්ටන් ඉන්ජර්ඩ් නෙවෙයි නේද? එතන කිව්වේ ඉන්ජර්ඩ් කියලා. ඒක වෙනම කතාවක්. ඒක ඇත්තද නැත්තද තීරණය කරන එක ඕගොල්ලොන්ම කරන්න. එයා මොකක් හරි කැප්ටන්ට ඉන්ජරියක් නෙවෙයි නම් වර්ල්ඩ් කප් එකක් අතරමැද කැප්ටන්සි චේන්ජ් කරනවා කියන එක අර මං කලින් කිව්වා වගේ 2014 කතාවක් කියන්නේ නැතුව ඒ වගේ තත්ත්වයකදී ඇරෙන්න හුඟක් කියන්නේ 99%ක් වගේ අවස්ථාවකදී ඒක මේ සුදුසු දෙයක් නෙවෙයි. අනිත් එක ඒකෙන් අපිට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් දැන් මේ චරිත මුනෙත් ඒ වගේම දෙයක්. හැබැයි ඉතින් දසුන් තමන්ට වෙච්ච දේ ඒ අත්දැකීමුත් එක්ක එයා දැන් මේ කැප්ටන්සි එක බාර අරන් තියෙනවා. ඉතින් එයා ඒත් එක්ක මම හිතන්නේ එයාට අවබෝධයක් ඇතුව ඒ දේ බාර ගන්න ඇත්තේ. මොකද අපි දන්නවා කොහොම වුණත් ඕකෙන් සෑහෙන බ්ලේම් එකක් මොකක් හරි විදියකට අපිට හරියට මේ වර්ල්ඩ් කප් එක කරගන්න බැරි වුණොත් ඒක සෑහෙන බ්ලේම් එකක් දසුන්ගේ පැත්තටත් එනවා. ඉතින් හෙඩ් කෝච් හැටියට මම ඔගොල්ලෝ මගේ පේජ් එක ෆලෝ කරා නම් මම හුඟක් යම් යම් අවස්ථාවලදී සනත් සම්බන්ධයෙන් ක්‍රිටිකල් වුණා. සහ මට ඒ දේ කියන්න හේතු තිබුණා. හැබැයි මං ඉස්සරහට වර්ල්ඩ් කප් එක වෙනකම් මං මුකුත් ඔය ඒ විදිහේ ක්‍රිටිසිසම්ස් ගේන්නේ නැහැ. මොකද මං හිතනවා අපිට වර්ල්ඩ් කප් එක දක්වා මේගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලෝගේ වැඩ ටික කරගෙන යන්න දෙමු. එතනින් පස්සේ වර්ල්ඩ් කප් එකේදී වර්ල්ඩ් කප් එක ඉවරලා එන රිසල්ට්ස් එක්ක අපි බලමු මොනවද අපිට ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන් කියන එක. මට සනත් සම්බන්ධයෙන් එහෙම ක්‍රිටිසිසම්ස් දෙන්න හේතු තිබුණා. ඒක මීට කලින් සනත් සිලෙක්ෂන් කමිටි චෙයාමන් කාලේ ඉඳන් වෙච්ච යම් යම් සිද්ධිනුත් එක්ක තමයි මේ ක්‍රිටිසිසම් ඇති වෙන්න හේතු උනේ. ඉතින් ඒක මම වෙනම වෙලාවක වෙනම වීඩියෝ එකකින් කියන්නම්. රිසල්ට් එක මොකක් වුණත් මට ඒ ක්‍රිටිසිසම් එක මං කරේ ඇයි කියන එක මං කියන්නම්. ඉතින් දැන් මේ තත්ත්වෙත් එක්ක මං හිතන්නේ නැහැ අපිට මේ වර්ල්ඩ් කප් එක ඉවර වෙද්දී ඔය කොයි විදිහට දසුන්ට බ්ලේම් එක ගියා වුණත් ඇත්ත කතාව කිව්වොත් වර්ල්ඩ් කප් එකට මාස දෙකක් තියලා තමයි දසුනුත් මේක බාරගන්නේ. ඉතින් එයාට ඩිරෙක්ට් මොකක් හරි බ්ලේම් එකක් එකපාරට දාන්නත් බෑ. හැබැයි බ්ලේම් එකක් එනවා කියන එක එයා දැනුවත් තමයි මේක බාර ගන්නත් ඇත්තේ. ඉතින් ඒ රෙස්පොන්සිබිලිටි එක එයා අරගෙන තියෙනවා. ඉතින් මේ මෙතෙන්දී ප්‍රමෝද් දෙකෙන් ප්‍රශ්නයක් අහනවා. එයා දැන් මේ වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන් එන රෙස්පොන්සිබිලිටි කොහොමද බාරගන්නේ කියන එක. එයා ඉතින් එතෙන්දී කියනවා මේක කලෙක්ටිව් තමයි මේ රෙස්පොන්සිබිලිටි සහ accountability බෙදලා යන්නේ හැම දෙනාටම. සිලෙක්ෂන් කමිටි එකට විතරක් නෙවෙයි කියන එක එයා හොඳට පොයින්ට් අවුට් කරලම කියනවා. මොකද ඉස්සර අත්දැකීමුත් ඇති. මොකද ඒ ගිය පාර 2023 වර්ල්ඩ් කප් එක සිද්ධිත් එක්ක ඒකේ බ්ලේම් එකේ සෑහෙන කොටසක් ආවා සිලෙක්ෂන් කමිටි එකට. ඉතින් ඒ අත්දැකීමුත් ප්‍රමෝදයට ඇති. ඒත් එක්ක එයා කියනවා මේ පාර වෙන්නේ මොකද්ද? ඒකේ accountability සහ responsibility හැම දෙනාම බෙදා ගන්න ඕන කියන එක. ඉතින් ඔක බෙදිලා යන්න ඕන කියලා කිව්වම අපිට හිතන්න වෙනවා ලංකාවේ සාමාන්‍ය වෙන දේවලුත් හැටියට ওই මෙච්චර වෙනස්කම් එක වර්ල්ඩ් කප් එකට ගිහිල්ලා මොන අවුට්කම් එක ආවත් හරි වුණොත් හරි. එතකොට නම් ඔය ඒකේ ක්‍රෙඩිට් එක ගන්න බොහෝ දෙනෙක් ඉදීවි. හැබැයි වැරදිච්ච වෙලාවට මේ වෙච්ච වෙනස්කමුත් එක්ක අපිට සාධාරණව කාටවත් එහෙම ලොකුවට ඇගිල්ලක් දික් කරන්නත් බෑ. ඒත් එක්ක ඔය accountability බෙදලා යනවා කියලා කිව්වට පස්සේ ඔක කවුරුවත් බාරගන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒක එහෙමයි. ඊට පස්සේ ප්‍රමෝද් තවත් දෙයක් කියනවා. මම හිතන්නේ අර long term plans ගැන කතා කරද්දී ආයක කියන්නේ වෙනවනම් සෑහෙන්න හොඳ දේවල්. මොකද එයා එතෙන්දී කියනවා under 19 අපේ ශ්‍රී ලංකන් පොඩි ක්‍රීඩකයෝ under 19 අවුට් වෙලා එනවත් එක්කම ඒගොල්ලෝම වෙනම ඇකඩමි එකකට වගේ සිලෙක්ට් කරලා එතෙන්දී ඒගොල්ලොන්ට ට්‍රේනින් හැම පැත්තෙම ට්‍රේනින් එකක් දීලා ඩෙවලොප්මන්ට් එක හදාගන්න ඉස්සරහට වැඩපිළිවෙලක් ගේනවා කියලා ක්‍රිකට් බෝඩ් එකත් එක්ක කතා කරලා කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳ දෙයක්. මොකද අපිට උගක් පේන තියෙන දෙයක් තමයි අපේ ඩොමෙස්ටික් ලෙවල් එකෙන් එන ප්ලේයර්ස්ලා ඊළඟ ඉන්ටර්නැෂනල්
ඉන්ටර්නැෂනල් ලෙවල් එකට එද්දී ඒ තියෙන ගැප් එක සෑහෙන්න පේන්න තියෙනවා. ඉතින් අපි පහුගිය ටිකෙත් දැක්කා අපේ අලුතෙන් එන ක්‍රීඩකයෝ එකපාරට ඇවිල්ලා කොහොමද ඒකට ඇඩප්ට් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක පැහැදිලිව පේන්න තිබුණා. ඉතින් ඒත් එක්ක අපිට පේන තියෙන දෙයක් තමයි අපි එකපාරට අපේ ක්‍රීඩකයෝ ඇවිල්ලා හොඳට මුල් මැච් ටික සෙල්ලම් කරත් ටික කාලයක් යද්දී ඒ තිවිච්ච ඒගොල්ලොන්ගේ පෙන්නපු දක්ෂතාවයන් ටික ටික නැති වෙලා යනවා. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. එකක් ඒගොල්ලොන්ව අනිත් ටීම්ස් වලින් ඒගොල්ලොන්ගේ තියෙන වීක්නසස් අයිඩෙන්ටිෆයි කරලා ඒගොල්ලෝ ප්ලෑන් කරලා අනිත් ටීම්ස් වලින් සෙල්ලම් කරනකොට ඒකට ඇඩැප්ට් වෙන්න බැරි තත්ත්වයක් අපේ ප්ලේයර්ස්ලාගේ දකින්න තියෙනවා. ඉතින් ඒක සහ යම් කිසි අවස්ථාවලදී අර ප්ලේයර්ස්ලා තමන් ආවට පස්සේ තමන් ඒ තිවිච්ච ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට කොහොමද ඒගොල්ලොන්ගේ කැරියර් එක අප්ග්‍රේඩ් කරගන්න කියන දේ වෙන්නේ නැති තත්ත්වයකුත් පේන්න තිබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ ඔය ප්‍රමෝද කියපු දේ වෙනවා නම් සෑහෙන හොඳ දෙයක්. ඒත් එක්කම එයා තවත් ওই ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල් කිව්වා. ඒත් එක්කම කියපු දෙයක් තමයි ඔය ෆිට්නස් ටෙස්ට් කියන එක ෆිට්නස් ලෙවල් එක කන්සිඩර් කරන එක එයා ඉස්සරහට ආයිත් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. හැබැයි මම හිතනවා ඒක හුඟක් වෙලාවට මේ පාර වර්ල්ඩ් කප් එකේ පස්සේ වෙයි කියලා. කරන්න පුළුවන් නම් සෑහෙන හොඳ දෙයක්. ඒක ගිය පාර ප්‍රමෝද ගෙනල්ලා ටික කාලයක් කරගෙන ගියා. ඒත් එක්ක අපේ සමහරක් ක්‍රීඩකයෝ ඒකට ගේස් යම් ඒගොල්ලෝ යම් ප්‍රශ්න ගෙනාවා සහ අපේ හිටපු සමහරක් පරණ ක්‍රීඩකයෝ සාමාන්‍යයෙන් ලෙජන්ස්ලා කියලා අපි කියන මට්ටමේ ක්‍රීඩකයොත් යම් විවේචනයකට කළා. පොදු මතයත් ඒ ෆිට්නස් සම්බන්ධයෙන් තිවිච්ච මතය පොඩ්ඩක් අර ඒක අනවශ්‍යයි කියන මට්ටමට එච්චර දෙයක් ඕනේ නැහැ කියන මට්ටමට මතයක් ගෙනාවා. ඉතින් ඒකත් එක්ක සහ විවිධ හේතුන් හින්දා දැන් මේ ෆිට්නස් ටෙස්ට් මං හිතන්නේ අර තිවිච්ච මට්ටමින් බලනවා කියන එක. ඉතින් ඒක ආයිත් ගේන්න පුළුවන් නම් මොකක් හරි විදියකට ක්‍රයිටීරියාස් ගෙනල්ලා අපිට ගැලපෙන විදිහකට ඒක ආයිත් ගේන්න පුළුවන් නම් සෑහෙන ලොකු දෙයක්. ඉතින් ඔය ඉස්සරහා ප්ලෑනින් ගැන ප්‍රමෝද සෑහෙන ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කිව්වා. ඒවා වෙනවා නම් සෑහෙන හොඳ දේවල්. හැබැයි හුඟක් ලොන්ග් ටර්ම් දේවල්. මේවා කරද්දී එකක් ඕවා ඉම්ප්ලිමන්ට් කරලා කරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා කන්ටිනියු කරන්න. ඒකට එකක් පේෂන්ස් අවශ්‍යයි. අදහෙට වෙන දෙයක් නෙවෙයි. ඔය රිසර්ච් එන්නේ යම්කිසි කාලයක් යනවා. ඉතින් අපේ ෆෑන්ස්ලාත් වෙනස්කම් වෙලා යම්කිසි රිසල්ට් එකක් එනකන් ඉන්න අපිට පේෂන්ස් තියනවාද කියන දේත් පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් අපේ ෆෑන් බේස් එකට එහෙම ලොකුවට ඉවසීමක් නැහැ. ඒගොල්ලන්ට අද හෙට රිසර්ච් ඕන. එකක් මං හිතන්නේ අපේ දැන් ඉන්න අලුත් තරුණ පරම්පරාව අපේ පරම්පරාව දැන් මම අවුරුදු 40කට කිට්ටුයි. අපේ පරම්පරාව නෙවෙයි අපිට දැන් හිතන්නකෝ දැන් අවුරුදු 18ක 20ක විතර ළමයෙක් ගැන හිතන්නකෝ. අපි දැන් අවුරුදු 10ක් විතර එක දිගට ඉන්නේ යම්කිසි පහළ මට්ටමකින් අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ. ඉතින් මේ ළමයි දන්න කාලෙක ඉඳන් මැච් බලද්දී අපි මැච් දිනලත් නැහැ. ඔය අඩුම ගානේ 2015න් පස්සේ අපි පළවෙනි රවුන්ඩ් එකෙන් එහාට ගිහිලා නැහැ වර්ල්ඩ් කප් එකක. ඉතින් ඒගොල්ලෝගේ පැත්තෙන් බැලුවම ඇත්ත ඒගොල්ලොන්ට ඉක්මනට රිසල්ට්ස් ඕන. මොකද ඒගොල්ලෝ දැකලා නැහැ අපි අඩුම ගානේ හොඳට මේ වර්ල්ඩ් කප් එකක පර්ෆෝම් කරනවත්. සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ අවුරුදු 18ක 20ක ළමයි කියන්නේ දැන් අවුරුදු 10ක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් ඒගොල්ලන්ට අවුරුදු 8ක් 10ක් සාමාන්‍ය තේරෙන වයසක ඉඳන් කාලෙ වෙද්දී ඒගොල්ලෝ අපි කන්සිස්ටන්ට්ලි මැචස් දිනනවා දැකලා නැහැ. ඉතින් ඒගොල්ලෝගේ පැත්තෙන් බැලුවොත් ඒක සාධාරණයි. ඉතින් හැබැයි ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒකේ රිසල්ට් එකක් එන්නත් යම්කිසි කාලයක් යනවා. ඒක අර යම්කිසි ග්‍රැජුවල් ග්‍රෝත් එකක් වෙනවා කියලා අපිට පේන්න තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒත් එක්ක තවත් දෙයක් මම හිතනවා සිලෙක්ෂන් කමිටි එක දැන් මේ සිලෙක්ෂන් කමිටි එකත් සිලෙක්ට් කරලා තියෙන්නේ අවුරුදු 2කට. ඉතින් අවුරුදු 2ක් කියන්නේ 2027 අගභාගයේ. එතකොට 2027 වර්ල්ඩ් කප් එක ඉවර වෙලා 50 ඕවර් වර්ල්ඩ් කප් එක ඉවර වෙලා ඊළඟට එනවා 2028 T20 වර්ල්ඩ් කප් එක. දැන් මේ ඔය අවුරුදු 2 ඉවර වෙලා අපි ආරම්භ බැලුවොත් ඊළඟට මාස 3ක් 6ක් වගේ ඇතුළත කාලයකදී අපිට ආයිත් වර්ල්ඩ් කප් එක සෙට් වෙනවා. ඉතින් ඊළඟ එන සිලෙක්ෂන් කමිටිට ඔය මාස 6ක වගේ කාලයක් තමයි තියෙන්නේ ප්‍රිපෙයාර් වෙන්න. එතකොට මේකෙන් ඔය ඊළඟ වර්ල්ඩ් කප් එකටත් ඔය T20 වර්ල්ඩ් කප් එකට මම කියන්නේ
28 එතන ප්‍රෙපරේෂන් එකත් සෑහෙන දෙයක් කරලා තියෙන. දැන් එතනින් අයින් වෙලා යන සිලෙක්ෂන් කමිටි මම කියන්නේ මේගොල්ලෝ ඉන්නේ නැතුව වෙන කට්ටියක් ආවොත්. ඉතින් කන්ටිනියුටි එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන හැටියට මම දන්න එක මගේ පෞද්ගලික අදහස සිලෙක්ෂන් කමිටි එකක් මේ සිලෙක්ෂන් කමිටිය හෝ මොකක් හරි හරියට සිලෙක්ෂන් කමිටි එකක් පත් කර ගන්නවා නම් ඒක අඩුම ගානේ අවුරුදු කියන්නේ අපි හිතමු ඔක හුඟක් දුරට 50 ඕවර් වර්ල්ඩ් කප් එකක් ගත්තොත් අවුරුදු 4කට පාරන්නේ තියෙන්නේ. අන්නේ වර්ල්ඩ් කප් එකේ ඉඳන් වර්ල්ඩ් කප් එකට වෙනකම්වත් අවුරුදු 4කට වගේ කාලයකට ටීම දෙනවා නම් මම හිතනවා අර කන්ටිනියුටි සහ ඒගොල්ලෝගේ ප්ලෑනින් දිගට ගැටලුවක් නැතුව කරගෙන යන්න ලොකු උදව්වක් වෙයි කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස. ඒකට ඒගොල්ලෝ හරියට වැඩේ කරන්නත් ඕන සහ අනිත් ඒගොල්ලොන්ට දෙන සපෝට් එකත් ඒ විදිහට තියෙන්න ඕන. ඒ හැම දෙයක්ම හරි විදිහට වෙනවා නම් මම හිතන්නේ අවුරුදු 4ක් වගේ තියෙනවා නම් මේ අවුරුදු දෙකෙන් දෙකට මාරු කරලා කරනවට වඩා දෙයක් සිලෙක්ෂන් කමිටියක් පැත්තෙන් අපිට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඊයේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී කිව්වේ. දැන් ඉතින් මම අර නෙගටිව්ස් ටික කිව්වා. දැන් ඉතින් ඔතන ඊයේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේ තිබිච්ච ඔය long term plans වල තිබිච්ච positives අරෙන්න දැන් අපි මේක පොසිටිව් විදිහට හිතුවොත් අපිට මාසෙකමාරක් වගේ තියෙන්නේ ඉන්ටර්නැෂනල් මැචස් T20 6ක් තියෙනවා. පාකිස්තාන් සීරීස් එක සහ ඉංග්ලන්ඩ් සීරීස් එක සහ කියපු විදිහට අපිට මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් තියෙන 8ක් විතර ඒත් එක්කම තමයි ඒ ගැන කන්සිඩර් කරලා අපේ ILT20 සෙල්ලා කර හිටපු ප්ලේස්ලා ටිකුත් ආයිත් රිකෝල් කරලා තියෙන්නේ මේ මාසේ 20 වෙනිදා වෙද්දී. ඒකෙත් පැති දෙකක් තියෙනවා. ඒගොල්ලෝ අර ඔය ලීග් එක සෙල්ලම් කරා නම් ඒගොල්ලන්ට කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකක සෙල්ලම් කරලා මැච් ප්‍රැක්ටිස් එකක් ගන්න තිබුණා. කම්පිටිටිව් මැච් ප්‍රැක්ටිස් එකක්. මෙහෙ ඇවිල්ලා නිකන් ප්‍රැක්ටිස් කරනවට වඩා ඒක එක පැත්තක්. හැබැයි ඔය දැන් අපිට තියෙන්නේ ලෑස්ති වෙන්නත් හුඟක් අඩු කාලයක් නම් සහ මේ වෙච්ච වෙනස්කමුත් එක්ක මොන හරි ප්ලෑනින්ග්ස් යම් යම් පොඩි පොඩි වෙනස්කම් කරන්න ඇති සහ ඉස්සරහට වර්ල්ඩ් කප් එකට ලෑස්ති වෙන්න ඇති. ඉතින් මේගොල්ලෝ ගෙන්නලා මෙතන මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තුවක් ඇති. ඉතින් ඒකින්ද ඒකට අපිට මුකුත් කියන්න බෑ වැරද්දක්. ඒක දෙපැත්තම බලන්න පුළුවන්. ඉතින් මම ඒකේ පොසිටිව් පැත්ත ගන්නම්. ඊට අමතරව දැන් ලසිතුත් කෝචින් ස්ටාෆ් එකට එකතු වෙලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් ලසිත්ගේ අත්දැකීමුත් එක්ක ලසිත්ගේ විශේෂයෙන්ම මොඩර්න් ක්‍රිකට් සම්බන්ධයෙන් තියෙන අත්දැකීමුත් සෑහෙන වැදගත් වෙයි. ඒකත් එක පොසිටිව් එකක්. දැන් ප්‍රමෝද් කිව්වා මේ කට්ටියත් එක්ක එකතු වෙලා සනත්ගේ ප්ලෑනින්ග්ස්ත් එක්ක තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අපි හිතනවා ඒවයි ලොකු වෙනස්කම් නැතුව මොකක් හරි දෙයක් ප්ලෑන් කරලා තිබුණා නම් ඒවා කන්ටිනියු කරගෙන ගිහින් අපිට මේ යම්කිසි හොඳ රිසල්ට් එකක් කරා යන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මම හිතන්නේ පොසිටිව් විදියට. හැබැයි මම හිතට එකකව කිව්වොත් මේ වෙච්ච වෙනස්කම් සහ අපි පහුගිය කාලේ T20 ක්‍රිකට් සෙල්ලම් කරපු විදිහ අරන් බැලුවොත් මට වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන් එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඇත්තම කිව්වොත් ඒක අපි මොකක් හරි කළා විශේෂයෙන්ම අපේ ලංකාවේ සෑහෙන මැචස් අපිට සෙල්ලම් කරන්න තියෙන එක ඒක ලොකු chance එකක්. ඒක අපි හරි විදිහකට අරන් අපේ conditions වල අපේ පුරුදු grounds වල සෙල්ලම් කරලා අපි යම්කිසි දෙයක් කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඒකට ඒ දවසේ අපි හුඟක් වැරදි අඩුවෙන් කළා තියෙන මිස්ටේක්ස් පුළුවන් තරම් අඩු කරගෙන තියෙන ප්ලෑනින්ග්ස් වලට හරියට සෙල්ලම් කරොත් අපිට දෙයක් කරගන්න බැරි කමක් නැහැ. විශේෂයෙන්ම ෆස්ට් රවුන්ඩ් එකෙන් අපි තාම 2015 පස්සේ කිසිම වර්ල්ඩ් කප් එක මේ ෆස්ට් රවුන්ඩ් එකෙන් උඩට ගිහිල්ලා නැහැනේ. ඉතින් මේ පාර ඒ chance එක තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඉතින් හැම දෙයක්ම වැරදි අඩුවෙන් වෙන්න ඕන. මම සාමාන්‍යයෙන් දැනටත් ලංකාවේ ක්‍රිකට් බලන්නේ අපේ ඇත්ත තත්ත්වය තේරුම් අරන් අපි දිනනවා නම් ලොකු දෙයක්. හැබැයි අපි පරදිනවා කියන එක මම එහෙම මහා ලොකුවට ඔළුවට දාගෙන මේ එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මම අපේ තත්ත්වය ගැන සාමාන්‍යයෙන් අවබෝධ කරගෙන ඉන්න නිසා. එහෙම ක්‍රිකට් බලන එකත් කියන්නේ අපි දන්නවා ඒ කාලේ අපි බලලා දැන් අපේ හුඟ දෙනෙක් ඩයි හાર્ඩ් ෆෑන්ස්ලා අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාව වැරෙන ෆෑන්ස්ලා හැටියට අපිට වෙන දෙයක් නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඉතින් එහෙම වුණත් අර අවබෝධයක් ඇතුව මැච් එකක් බලනකොට මැච් එක පෙරදුනා වුණොත් ඒක දරා ගන්න සෑහෙන ලේසි. ඉතින් ෆ්‍රස්ට්‍රේට් වෙන්න තියෙන ඉඩ සෑහෙන අඩුයි ඒකින්ද.
ඉතිං බල් කප් එක ගැන මට තියෙන්නේ අර මධ්‍යස්ථ මතයක ඉන්න අපි හොඳට කරොත් හොඳයි අපිට දෙයක් කරගන්න බැරිනොත් කරන්න දෙයක් නෑ ඉතින් එහෙම වෙන්න තියෙන ඉඩ සෑහන ඉඩක් තියෙනවා ඒත් එක්ක මං කියන්න ඕන දැන් අපිට මාස එකහමාරක් මාස දෙකකට අඩු පොඩි කාලයක් තියෙන වර්ල්ඩ් කප් එකට මෙතනින් එහාට මං සතියකට සැරයක් වගේ අඩුම එක කන්ටෙන්ට් එකක් ගේන්න බලන්න මම ඔය මාස දෙක වගේ ඇතුළත කාලේ එහෙම ලොකුට ක්‍රිටිසයිස් කරන්න යන්නේ නැහැ මොන දේ වුණත් එවෙලට දකින්න දේ කියනවා ඇරෙන්න මම පේජ් එකේ වුණත් එහෙම ලොකුට දේවල් කියන්න කරන්න යන්නේ නැහැ මොකද මේ මාස දෙකේ මේගොල්ලොන්ට අපි කොහොම කිව්වා වුණත් සෝෂල් මීඩියා වලින් බලපෑමක් ටීම් එකට නැහැ කියලා ඒක නැත්තේ නෑ මොකද අපේ වෙච්ච වෙනස්කම් පෞගිය ඔය පාකිස්තාන් ඒෂියා කප් එක සහ පාකිස්තාන් ටූර් එක අරන් බලන්න ඒක වෙච්ච ටීම් එකේ වෙච්ච වෙනස්කම් සෝෂල් මීඩියා එකෙන් එකක් පුෂ් කරනකොට ඒ දේ අනිත් පැත්තට චේන්ජ් එකක් විදිහට ටීම් එකේ වෙන්න තියෙන සෑහෙන ඉඩක් තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. ආයෙත් එක මට කියන්න බැරි වුණා ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කියනවා මේ අපේ තරුණ ක්‍රීඩකයෝ අලුතෙන් ටීම් එකට ගේන එක සම්බන්ධ විශේෂයෙන්ම විෂයෙන් හලවගේ වගේ විෂයෙන් ගැන කිව්වේ ඇත්තටම මේ මමත් දකින විදිහට ඒ කියපු කතාව සාධාරණයි විෂයෙන් අන්තිමට තිබ්බ රයිසිං ස්ටාර්ස් ඒෂියා කප් එකේ දකින්න තිබිච්ච දෙයක් තමයි එයා සෑහෙන ලොකු රෝ ටැලන්ට් එකක් හැබැයි එයාගේ ටැලන්ට් එක අර ඊළඟ ලෙවල් එකට ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඇවිල්ලා කන්සිස්ටන්ට්ලි යම්කිසි දෙයක් කරන්න පුළුවන් මට්ටමක තාම නැහැ කියන එක තමයි සිලෙක්ෂන් කමිටි චෙයාර්මන් සහ අපේ කලින් සිලෙක්ෂන් කමිටි එකේ හිටපු තරග පරණවිතාන සහ ඉන්දික සේරම දෙන්නම ඉන්නවා. එතෙන්දි තරග පරණවිතානත් කියන්නේ එයාට තව දේවල් තියෙනවා ඉම්ප්‍රූව් වෙන්න කියලා. ඉතින් මාත් හිතනවා ඒක ඇත්ත මොකද එකපාරට අපේ ප්‍රශ්නත් එක්කනේ අපි යන්නේ. ඒ වගේ තැනකට මේ වගේ තරුණ ක්‍රීඩකයෙක් ගෙනල්ලා දාලා එයාට එකපාරට නිකන් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. එයාට ඉස්සරහට හැදිලා අපිට දැන් මේ වර්ල්ඩ් කප් එක මෙහෙම යන්න දීලා 2026න් එහාට ටීම් එක බිල්ඩ් අප් කරනවා නම් අන්න එතකොට විෂෙන්ට පුළුවන් දැන් මේ ටිකේ ගන්න දෙයා ලීග් සෙල්ලම් කරනවා ඒ වගේ යන එක්ස්පීරියන්ස් උත් එක්ක යාට 28 වර්ල්ඩ් කප් එකට වෙද්දී අපිට ටීම් එකේ එයාගෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඕක තමයි ඉතින් අද දවසේ කතා කරන්න හිතුවේ. සතියේත් මේ වීකෙන්ඩ් එකේ වගේම කන්ටෙන්ට් එකක් ගේන්න බලාපොරොත්තු වෙන මගේ සතියකට එකක් වගේ පොඩ්ඩක් දිගයි කන්ටෙන්ට් සාමාන්‍යයෙන් මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාද්දි සාමාන්‍යයෙන් දිග පෝස්ට් දාන්න ඉතින් කතා කරන්න ගියාමත් ටිකක් වැඩිපුර කතා කරනවා අපි මේ විදිහට ඉස්සරහට කන්ටෙන්ට්ස් ටිකක් කරගෙන යන් ඔයගොල්ලෝ පේජ් එකෙන් දෙයක් දැක්කනම් මගේ ඒ ගැන මොකක් හරි මගේ ගැන මොන හරි පොසිටිව් දෙයක් තිබුණා නම් මම ඒක තමයි මෙතනත් ටිකට කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඇත්තටම කිව්වොත් මට අලුත් දෙයක් මම මෙහෙම කැමරා එකක් ඉස්සරහා මං අච්චර පේජ් එක අවුරුදු 12 13 කරා වුණත් මම ලියන වැරෙන්න මෙහෙම කැමරා එකක් ඉස්සරහා කතා කරන මට ලොකු ඇත්තම කිව්වොත් එහෙම කන්ෆිඩන්ස් එකක් නැහැ. ඉතින් මටත් මේක අලුත් දෙයක් අඩුපාඩු සෑහෙන තියෙන්න පුළුවන්. ඒවත් පුළුවන් නම් කමෙන්ට් කරන්න මොනවා හරි මට හදාගන්න තියෙනවා නම් සහ ඔයගොල්ලෝ හිතනවා නම් මට දෙයක් ගන්න තියෙනවා කියලා මම කතා කරන ෆෑන් කෙනෙක් හැටියට විතරයි මම එතනින් දෙහා යන මම මීඩියා වලට සම්බන්ධයක් තියෙනවත් නෑ එහෙම ඇරෙන්න මට ඉන්ටර්නල් කනෙක්ෂන්ස් එහෙම මුකුත් නෑ මම ඔයගොල්ලෝ වගේම ක්‍රිකට් ක්‍රීඩාව නිකන් නරඹන ප්‍රේක්ෂකෙක් ඒ කියන්නේ මම පොඩ්ඩක් ඊට වඩා ගැඹුරට ගිහිල්ලා හිතලා මොකක් හරි කියන්න ලියන්න දකින්න කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් සහ මේකට මම කරපු කන්ටෙන්ට් එකට සහ මගේ ওই පේජ් එක සාමාන්‍යයෙන් මම දාන දේවල් වලට ඔයගොල්ලෝ මොනවා හරි පොසිටිව් දෙයක් තියෙනවා නම් මේ channel එකටත් subscribe කරලා යටින් කමෙන්ට් එකකුත් දාලා මගේ මොනවා හරි improve වෙන්න තියෙනවා නම් කියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.